ඉතින් යාළුවනේ මම අද ඔයාලට මුලින්ම කියන්න යන්නේ බාහිර සංඛ්‍යාත භාවනා ගැන. මොකද මම ඔයාලට බාහිර සංඛ්‍යාත භාවනා කීපයක්ම දැම්මා. හැබැයි මට ඒවා ගැන විස්තර කරන්න බැරි වුණා එකක් ගැනවත්. ඉතින් යාළුවනේ බාහිර සංඛ්‍යාත භාවනාවක් කියන්නේ සුදුසු එච්.සෙට් අගයක් අරගෙන අපි අපේ කන්දේකින් අපි මෙනිෆෙක්ස් කරන්න හදාගත්ත බාහිර සංඛ්‍යාත වලින් හදාගත්ත භාවනාවක්. ඉතින් මේක ඇත්තටම ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ වුණාට ඉන්දියාව වගේ රටවල ගොඩක් මේ ඕම්කාරය වගේ ශබ්ද ගොඩක් භාවිතා කරන ආහාරය ඇතිනේ. අන්න ඒ ඕම්කාරය වගේ එකක් තමයි මේ බාහිර සංඛ්‍යාත භාවනාව කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ බාහිර සංඛ්‍යාත අහලා ඔයාලගේ මානසික ඒකාග්‍රතාව වැඩි කරගන්න වගේම හිත සංසුන් කරගන්න, සුවදායි නිින්දක් ලබා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ යම් රෝග තත්ත්ව තියෙනවා නම් ඒවා සමනය කරගන්න, ඉක්මනට කෙට්ටු වෙන්න. ඒවට සුදුසු බාහිර සංඛ්‍යාත තියෙනවා. ඒ වගේම සුදු වෙන්න, ලස්සන වෙන්න, උස යන්න, මහත් වෙන්න, කෙට්ටු වෙන්න. ඒ වගේම ඔයාලගේ හැමේ මොකක් හරි රෝගයක් තියෙනවා නම් හැමේ රෝග වලට සුදුසු ඒවා තියෙනවා. ඒ වගේම ඔයාලගේ ඇඟේ මොනවා හරි කියන්නේ ස්නායු රෝග, ඇස් මොනවා හරි පෙනීම් දුර්වලතා වගේ ඔය හැම දෙයකටම බාහිර සංඛ්‍යාත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ බාහිර සංඛ්‍යාත අනිවාර්යෙන්ම ඔයාලට ඉස්සරහදී අරගෙන එනවා. ඒක මතක් කරනවා මම මේ වීඩියෝ එකේදී. ඊට පස්සේ මම අද කියනවා ඇෆර්මේෂන් වාක්‍ය ගැන. ඉතින් මේ ඇෆර්මේෂන් වාක්‍ය කියන්නේ ඔයාලට ඔයාලගේ ජීවිතේ පටන් ගන්න කලින්, ඒ කියන්නේ ඔයාලා නැගිට ගමන් විනාඩි 15ක් විනාඩි 10ක් විතර ඔයාලට මේ දේ කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම අද ඔයාලට වාක්‍ය 5ක් කියා දෙනවා. ඔයාලට කියන්න තියෙන්නේ මේ වාක්‍ය කියන ගමන්, ඒ කියන්නේ හිතින් හිතන ගමන් ඔයා ඒ දේ මෙනිෆෙක්ස් කරන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ඔයාගේ ඉලක්ක වලට යන්න පුළුවන්. මම 100,000ක් විශ්වාසයෙන් ඔයාලට මේක කියන්නේ. ඉතින් මම ඔයාලට කියන පළවෙනි වාක්‍ය තමයි I can do it. I can do it. මට ඒ දේ කරන්න පුළුවන්. ඔයාගේ හීන දකින්න. ඔයා උදේ පාන්දර ඔයාගේ හිත හොඳටම තියෙන වෙලාව තමයි ඔයා නැගිට වෙලාව. ඉතින් ඔයාගේ හීන දකින්න මට ඒ දේ කරන්න පුළුවන් කියන හැඟීමෙන් ඔයා ඒක දකින්න. ඒ වගේම තමයි දෙවෙනි වාක්‍ය. Today is my day. අද තමයි මගේ දවස. අද තමයි මට මේ වෙනුවෙන් වැඩ කරන්න තියෙන හොඳම දවස කියලා ඔයා හිතන්න ඕනේ. ඔයා ඒක මනසින් දකින්න ඕනේ. අද තමයි මගේ දවස කියන එක. ඒ වගේම තව තුන්වෙනි වාක්‍ය තමයි I am a winner. මම ජයග්‍රාහකයා. මම තමයි ජයග්‍රාහකයා. ඒක තමයි වගේ තුන්වෙනි ඇෆර්මේෂන් වාක්‍ය. මේ වගේ වාක්‍ය වලට ඕනි විදිහට හදාගන්න පුළුවන්. මම සරලව පහක් කියන්නේ අද. ඒ වගේම තමයි always universe with me. always universe with me. universe එක කියන්නේ විශ්ව මාතාව. universe mother. ඔයත් එක්ක හැම වෙලාවෙම ඔයත්ගේ හැම දෙයකටම උදව් කරගෙන ඔයත් එක්ක ඉන්නවා. ඉතින් මේක තමයි ඔයාගේ හතරවෙනි ඇෆර්මේෂන් වාක්‍ය. පස්වෙනි වාක්‍ය තමයි I do it. මම ඒක කරනවා. මම ඒක කරනවා කියන එක තමයි පස්වෙනි ඇෆර්මේෂන් වාක්‍ය. ඉතින් මේ වගේ ඔයාලට ඕනිම දෙයක් ඇෆර්මේෂන් වාක්‍යයක් විදියට හදලා ඒක මෙනිෆෙක්ස් කරලා ඔයාලගේ හීන වලට යන්න පුළුවන්. ඉතින් ඔයා උදේ පාන්දර පොඩි වෙලාවක් අරගෙන මේ විදිහට හිතලා මේ දේ කරත් ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ හීන වලට යන්න ගොඩාක් අමාරු නෑ. ඉතින් මේ දේ ඇත්තටම ඔයා හිතේ විශ්වාසයෙන් කරන්න ඕනේ. නැත්තම් කොච්චර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම අද කිව්වේ ඔයාලට ඇෆර්මේෂන් වාක්‍ය ගැන හා මේ බාහිර සංඛ්‍යාත භාවනාව ගැන. ඔයාලා මොන හරි තව දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන විස්තර කරන්න බැරි වුණා ගොඩක්. ඉතින් බාහිර සංඛ්‍යාත භාවනාව වලට එකක් අහලා ඉවර වෙලා ඊළඟ එක අහන්න එහෙම පුළුවන්. එක දිගට ප්ලේලිස්ට් එකක් විදිහට මම හදලා දාන්නම්. ඔයාලට එක දිගට අහන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට අවශ්‍ය වීඩියෝ එක විතරක් අහන්න පුළුවන්. ඔයාලට දවසට දෙපාරක් මේක අහන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සතිය දෙකක් එක දිගට අහනකොට ඇත්තටම ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට විශ්ව ශක්තිය තියෙන ආකාරයට තමයි ඔයාලට මේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක මට හරියටම දිනයක් කියන්න බෑ. ඔයාලා විශ්වත් එක්ක සම්බන්ධ වෙන ආකාරය අනුව තමයි
ඔයා සාමාන්‍යයෙන් මේ ගොඩක් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ගොඩක් එනර්ජි තියෙන කෙනෙක් නම් ගොඩක් එනර්ජි නම් වෙපෙන කෙනෙක් නම් ඔයාට ඉක්මනටම පණිවිඩ එන කෙනෙක් නම් ඔයාට දවසෙන් දෙකකින් වුණත් මේක වැඩ කරන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් කාලයක් විදිහට සති දෙකක් විතර ප්‍රමාණයක් තමයි කියන්නේ. ඔයාලා ඒක අහලා බලන්න. ඉතින් එක දිගටම අහන්න ඕනි. දවසට දෙපාරක් අහන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එච්චර තමයි මට කියන්න තියෙන්නේ. හැමෝටම සුබ දවසක්. විශ්ව මාතාව ඔයාලා හැමෝම එක හැමදාම ඉන්නවා. ඔයාලා හැමෝටම මම ආදරෙන් මතක් කරනවා YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න. බයි යාළුවනේ මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.